ආයුබෝවන් ළමයි අද අපි සිංහල අක්ෂර මාලාවේ ස්වර පිළිබඳව තමයි කතා කරන්නේ. ඉතින් පුතේ අපි අක්ෂර මාලාවේ සම්පූර්ණ අක්ෂර ගණන අක්ෂර 60ක් පවතිනවා. ඉතින් මේ අක්ෂර 60න් වැඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ 42ක් ව්‍යංජන අක්ෂර ගණයට තමයි අයිති වෙන්නේ. ඊටු 18 ස්වර ගණයට අයිති වෙනවා. ඉතින් මේ ස්වර අපි ප්‍රාණ අක්ෂරයව පණකුරු ලෙස හඳුන්වනවා. මේ ස්වර තවත් වර්ග 3ක් යටතේ බෙදා වෙන් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවාද මේ ස්වර බෙදෙන වර්ග කියලා. හරි. එහෙනම් මම ස්වර වලට කියන නම් කීපය ලියන්නම්. ස්වර. ස්වර වලට අපි කියනවා අනිත් නම තමයි පණකුරු. පණකුරු. අනිත් නම තමයි ප්‍රාණාක්ෂර. ප්‍රාණාක්ෂර. මේ පුතේ සංධියක් විදිහට ප්‍රාණාක්ෂර කියලා අපි ලියන්නත් පුළුවන්. නැත්නම් ප්‍රාණාක්ෂර කියලා කියන්නත් පුළුවන්. හරි. ඔන්න එහෙනම් ස්වර හෙවත් පණකුරු නැත්නම් ප්‍රාණාක්ෂර අපේ හෝඩියේ 18ක් පවතිනවා. මේ ස්වර 18 පුතේ කොටස් 3කට බෙදෙනවා. පළවෙනි කොටස තමයි කෙටි ස්වර. හරි. ඔන්න කොටස් 3කට බෙදෙනවා. පළවෙනි කොටස කෙටි ස්වර. අපි මේ කෙටි ස්වර තවත් නම් කිහිපයකින් හඳුන්වනවා. ඒ තමයි ලඝු ස්වර, ලඝු ස්වර සහ හස්ර ස්වර කියන නම්. එහෙනම් පුතේ අපි එනම් කිහිපයක් විතර ලියාවමු ඔන්න. ලඝු ස්වර. අනිත් එක ලඝු ස්වර. ලඝු කියද්දී ඔන්න මහා ප්‍රාණ ගායන තමයි යෙදෙන්නේ. ලඝු ස්වර. අනිත් එක තමයි හස්ර ස්වර. හස්ර ස්වර. විදිහට අපි මේ කෙටි ස්වර නම් කරනවා. හරි. අපි දැන් බලමු මොනවද මේ කෙටි ස්වර ගණයට අයිති වෙන ස්වර වර්ග ටික කියලා. දැන් පුතේ අපි අක්ෂර මාලාවේ ආ ඈ ඊ ඊ උ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ අයි ඔ ఔ විදිහට මේ ස්වර ටික වර්ග වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ළමයි අං අක් කියන්නේ ස්වර නෙමෙයි. අං අක් කියන්නේ පුතේ ව්‍යංජන අක්ෂර දෙක. හරි. එතකොට අයන්නේ සිට අව්‍යංජන දක්වාම මේ ස්වර වලින් අපි බලමු මොනවාද කෙටි ස්වර. එහෙම නැත්නම් ලඝු ස්වර, එහෙම නැත්නම් ලඝු හේවත් හස්ර ස්වර ගණයට අයිති වෙන ස්වර මොනවද කියලා. පුතේ දැන් අපි ස්වර ටික අපි උච්චාරණය කරා. එතකොට මේ ස්වර වල ඔත්තේ සංඛ්‍යා ටික. ඒ කියන්නේ 1 ඊට පස්සේ ආ නෑ, ඒ කියන්නේ කිරට්ටේ, ඊට පස්සේ ආ ඈ. ඊට පස්සේ ඈ නෑ ඊ. අන්න ඒ විදිහට අපිට ඔත්තේ සංඛ්‍යා ටික මේ කෙටි ස්වර ගණයට අපිට පහසුවෙන් සොයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් උච්චාරණය කරන ස්වරූපය අනුව පැහැදිලිවම කෙටි ස්වර කියලා මේක හඳුනා ගන්න පුළුවන්. ආ ඈ ඊ උ ඉරු ඉලු ඒ ඔ කියන මෙන්න මේ ස්වර ටික තමයි කෙටි ස්වර ගණයට අයිති වෙන්නේ. හරි. අපි බලමු ඊළඟ ටික කියනවා. ආයන්න මෙතනට අයිති වෙන්නේ නැහැ. ඊට පස්සේ ඈ. ඊට පස්සේ ඈන්න අයිති වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊ උ ඉරු මේ බලන්න ඉරුව කුරුලේ හැටි බෝල හතරක් විදිහට තමයි ලියන්නේ. පෑන් උස්සන්න නැතුව ඉරු ඉරු ඊට පස්සේ ඒ ඊට පස්සේ ඕ. ඔන්න කෙටි ස්වර ටික මේ විදිහට අපි ලියාගත්තා. කෙටි ස්වර 8ක් තියෙනවා. ස්වර 18න් අපි 8ක් අවසන්. ඊළඟට අපි යමු දරුවනේ දිග් ස්වර වලට. හරි. අන්න මම ලියනවා දිග් ස්වර. අපි මේ දිග් ස්වර වලට දරුවනේ දීර්ඝ ස්වර හෙවත් ගුරු ස්වර කියන නම් භාවිත කරනවා. හරි. අපි ඉංග්‍රීසියෙන් ලියන්නමු දීර්ඝ ස්වර. දීර්ඝ කියන්නේ ගායන මහා ප්‍රාණ. දීර්ඝ ස්වර හෙවත් ගුරු ස්වර. හරි. අපි බලමු මේ දීර්ඝ ස්වර හෙවත් ගුරු ස්වර කියන්නේ මොකක්ද කියලා. මෙතෙන්දී පුතේ අපි ඉලක්කේ ස්ථානයේ ඉන්න ස්වර ටික තමයි අපි ගුරු ස්වර හෙවත් දිග් ස්වර ගණයට යොදාගන්නේ. ඒකෝට මේක අපිට හොයාගන්න ලේසි උච්චාරණය කරද්දී අපි අයන්න නෙවෙයි ආ යන්න. ඈන්න නෙවෙයි ඈ යන්න. යන්න නෙවෙයි ඊ යන්න. උයන්න නෙවෙයි ඌ යන්න. ඊට පස්සේ ඉරු නෙවෙයි ඉරු. ඉරු නෙවෙයි ඉලු. ඒ නෙවෙයි ඒ. ඔ නෙවෙයි ඕ. ඔන්න ඔය කියන දීර්ඝ ස්වර ටික තමයි මේ දිග් ස්වර ගණයට අයිති වෙන අපි ටික කියලා බලමු. ආ ඈ ඊ ඌ බලන්න මේ ගයන පිට ලියුම හැටි ගයන පිටෙන් වයි වගේ ලියන්නේ නැහැ. ඒක වැරදි. ගයන පිට අපි ලියන්නේ මෙන්න මේ විදිහට. ගාන ආයි බලන්න ගයන පිට ලියන්නේ ගානක් වශයෙන් ගන්න මෙන්න මෙහෙම. ඊට පස්සේ ඉරු කියන්නේ දෙක සයන්නක් වගේ තමයි මෙතනට ගන්නේ. ගායනක් මහා ප්‍රාණ දෙක විදිහට නෙවෙයි.
ඊට පස්සේ අපි මෙතන ගැටේ සහිත පාපි ඇලපිලි දෙක ගැටේ සහිත ඇලපිලි දෙක මෙතනට අපි යොදා ගන්නවා. ඊරු ඊට පස්සේ මම ඒක චුට්ටක් උස් කරලා යන්නම්. මෙතනින් ඊරු ඊට පස්සේ ඉලු අකුර ලියද්දී මේ පෑන උස්සන්නේ නැතුව තමයි අපි ඉලු අකුර ලියන්නේ. ඉලු ඊට පස්සේ ඊට පස්සේ ඕ. හරි. ඔන්න අපි දික්සර ටිකක් ලියලා අවසන්. දැන් පුතේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ අංක 3. ඒ කියන්නේ ස්වර බෙදෙන තුන්වෙනි කොටසට යනවා. ඊට පස්සේ අපි එනවා දරුවනේ මිශ්‍ර ස්වර වලට. මිශ්‍ර ස්වර හෙවත් සංයුක්ත ස්වර. ඒ කියන්නේ කෙටි ස්වර ගණයට, දික්ස්වර ගණයට අයිති නොවන ඉතිරි ස්වර දෙක තමයි මේ මිශ්‍ර ස්වර කියලා කියන්නේ. එහෙනම් පුතේ ඒ එක ළඟින් එනවා අයි. ඕ එකෙන් පස්සේ එනවා අව්. මෙන්න මේ ස්වර දෙක ඔබට දැක්ක දික්ස්වර ගණයටවත් කෙටි ස්වර ගණයටවත් අයිති වෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒ ස්වර දෙක අයි සහ අව් කියන ස්වර දෙක තමයි අපි මිශ්‍ර ස්වර ගණයට අයිති ඇතුළත් කරන්නේ. ඉතින් අපි බලමු මොනවද මේ අයි අව් කියලා. මෙන්න මේ විදිහට තමයි පුතේ අයි අකුර ලියන්න. කොම්බුව සහ එයන්න. ඊට පස්සේ අපි අව් අකුර ලියනවා. ඔයන්න සමග ගයන කිත්ත. හරි. මම දැකලා සමහර ළමයි ඓතිහාසික කියලා කියද්දී එයන් ඉස්සරහට කොම්බු දෙකක් දානවා. ඒක සම්පූර්ණ වැරදි දානවා. කිසිම අවස්ථාවක අපි ඓතිහාසික කියලා කියද්දී ලියද්දී එයන් ඉස්සරහට කොම්බු දෙකක් භාවිත කරන්නේ නැත. ඒක වැරදි. එක කොම්බුවයි භාවිත කරන්නේ. අයි කියද්දී එයන් ඉස්සරහට එක කොම්බුවයි ඉන්නේ. ඒකට හේතුව තමයි ඒ කියද්දිම මේ එයන් ඇතුලේ තවත් කොම්බුවක් හැංගිලා ඉන්නවා. ඊට පස්සේ අපි බලනවා අව්. අව් කියද්දිත් එහෙමයි. ඖෂධ කියලා කියන්නේ කිසිම දවසක ඔයන්න ඉස්සරහට කොම්බුවක් එන්නේ නැත. ඒක වැරදි. හැමතිස්සෙම ඔයන්න පිටිපස්සට ගයන කිත්ත පමණයි යෙදෙන්නේ. එහෙනම් මම හිතනවා දරුවන්ට ස්වර පිළිබඳව පාඩම පැහැදිලිද කියලා. අපි ආයෙ පාඩම බලාගෙන පාඩම ස්වර පණපුරිය ප්‍රාණාක්ෂර ලෙස හඳුන්වනවා. ඒ වගේම තමයි ස්වර කොටස් තුනකට බෙදෙනවා. මේ ස්වර 18ක් තියෙනවා අපේ හොඩේ සිංහල හොඩේ. ඒ වගේම මේ ස්වර 18න් එක කෙටි ස්වර, මේක ලඝු ස්වර, ලඝු ස්වර නැත්නම් හස්ර ස්වර ලෙස හඳුන්වනවා. ඉතින් මේ කෙටි ස්වර ටික අ, ඈ, යි, උ, ඉරු, ඉලු, ඒ, ඔ. ඊට පස්සේ අපි යනවා දීර්ඝ ස්වර හෙවත් දික් ස්වර නැත්නම් ගුරු ස්වර පිළිබඳව කතා කරන්න. මේකෙදි ආ, ඈ, යි, උ, ඉරු, ඉලු, ඒ, ඔ කියන ස්වර ටික දික් ස්වර වලට අයිති වෙනවා. ඊට පස්සේ අපි යනවා මිශ්‍ර ස්වර හෙවත් සංයුක්ත ස්වර පිළිබඳව අවධානය යොමු කරන්න. මෙහිදී අයි, අව් කියන ස්වර දෙක තමයි මිශ්‍ර ස්වර හෙවත් සංයුක්ත ස්වර ගණයට ඇතුළත් වෙන්නේ. හරි. එහෙනම් අපි මෙතනින් අද ස්වර පාඩම අවසන් කරනවා. තවත් මේ වගේ වැදගත් සිංහල වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.